සාමාන්‍යයෙන් දැන් දුම්රියක අවම වශයෙන් මිනිස්සු 1000ක් 1500ක් ගමන් කරන මේ රාත්‍රී තැපැල්ලේ වගේ දුම්රිය වල. ඉතින් මේ ගත තීරණෙත් එක්ක ඇත්තටම අපි විශාල ජීවිත ගානක් අපි බේරගත්ත කියලා හිතනවා මේ දුම්රිය ගමනාගමන නවත්තලා. ඉතින් මෙවන් ස්ථානයකින් ගමන් කරා නම් අනිවාර්යයෙන්ම අනතුරු ලක් වෙන බොහෝ දුර ඉඩකඩ තිබුණා. ඉතින් ඒ ගත තීරණයෙන් අපි ඇත්තට පැසෙන්ජර් සේෆ්ටි ගැන හිතලා ඉතින් ඇත්තටම ගත තීරණේ සෑහෙන වටිනවා කියලා මේ අවස්ථාවේ හිතෙනවා. ගාටුවේ ගැන ඉතින් හැබැයි දුම්රියක ඒ වන්දයක් එක මොහොතක වුණානේ එක මොහොතකම මිනිස්සු 1000ක් 1500 2000 ප්‍රමාණය ජීවිත ප්‍රමාණය හානි වෙන තිබුණා. ඉතින් අපි දැන් වැස්ස 26 වැස්සත් එක්ක අපි ටච් එකේ හිටියා. මෙතන අපේ ප්‍රධාන ඉංජිනේරුගෙන් අපේ දුම්රිය සාමාන්‍යතුමා උපදෙස් අරගෙන මම කෝච්චි නැමැත්තුවා. ඇත්තන මුඩට එන කෝච්චි නවල පිටින් නැමැත්තුවා. අනිත් කෝච්චි මං නානුන් නැමැත්තුවා. තව කෝච්චියක් අපි උඩහට යන කෝච්චිය බදුල්ල පැත්තට යන කෝච්චිය මේ දියතලාවෙන් නැවැත්තුවා. ඉතින් ඒ කෝච්චි ටික ඉක්මනට මම මැසේජ් දීලා නැවැත්තුවා කෝච්චි ගමනාගමන සම්පූර්ණයෙන් මොකද මගින්ගේ ජීවිත අවදානම තියන්න බැරි නිසා වැස්ස ඒත් එක්ක අපිට ආරංචි වුණා ගස් වැටෙනවා පස් කඳු තැන ආවා කියලා. ඉතින් මේක වහාම ක්‍රියාත්මක වෙලා ඉදාර කෝච්චිය අපි නැවැත්තුවා. මේ වගේ තැනකට කෝච්චියක් ආවනම් මොකද වෙන්නේ? ඔව් මේ වගේ තැනක ආවනම් ඉතින් එහෙම ලොකු යට වොයිඩ් එකක් එක්ක කෝච්චිය උඩින් ගියා නම් අනිවාර්යෙන් රාත්‍රී ගමනේ වුණා නම් කොහොමත් ඒ කෝච්චිය අනිවාර්යයෙන්ම මෙහෙලට කඩන් වැටෙන ඉඩකඩ තිබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ඒකත් එක්ක අපි සතුටුම අපි ගත්ත තීරණ ඉක්මනටම දුම්රිය ගමනාගමන නවත්තපු ගෙදාර ප්ලේන් එකක් යනවා වගේ ලොකු සද්දයක් ඇහුණා. තප්පර 15ක් ඇතුළත ඊට පස්සේ වැටෙන සද්දයක් ඇහුණා. මේ ඒ ගමන් ටක් ගාලා එළියට ඇවිල්ලා මේ වටපිටාව බලලා අර ඉස්සරහ පැත්තෙන් යනකොට සද්ද ඇහෙනවා. 9:20ට ඇලක් තියෙනවා. අර අතන එක ඇලක්. දෙකක් දෙපැත්තෙන් එනවා. ඔව්. ඇයි ඔය කඳු වල තියෙන ඔක්කොම වතුර එන්නේ මේ පාරේ.